හායි කොහොමද? දැන් වෙලාව ඇවිල්ලා මෙහෙට සිකුරාදා හවස 2ට විතර ඇති සාමාන්‍යයෙන්. ඉතින් අද බීච් එක පැත්තට යන්න තමයි හදන්නේ. ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. Stay tuned. Bye. බහරේන් වලට නිවාඩු දවස කියන්නේ සිකුරාදා. ඉතින් සිකුරාදාට තමයි හැමෝම ගෙදර ඉන්නේ. ඉතින් අපි කොහේ හරි යනවා නම් සිකුරාදාට තමයි අපි ඒ ගමන දාගන්නේ. මොකද මෙහෙට නිවාඩු තියෙන සිකුරාදා හින්දා හැමෝටම. වොයිස් එක ගැන නම් හිතන්න එපා. පොඩ්ඩක් හෙම්බිරිසාව හැදිලා ඉන්නේ. අපි බලමු vlog එකේ මොකද වෙන්නේ කියලා ඉස්සරහට. මෙතන සද්දෙ මට ඕඩියෝ එක දාන්න බෑ. මොකද මං පඩිපෙළෙන් බහින සද්දය ඇහෙන හින්දා. මේ කට්ටියත් එක්ක තමයි යන්නේ. මේ අපේ පහළ ෆ්ලැට් එකේ අක්කයි යාගේ බබාලා 3 දෙනයි. ඉතින් මේක චුට්ටක් අහලා බලන්නකෝ. ගනුල් ඉන්නවා, අපේ සයුල් ඉන්නවා. Hey Riley! සූටික්කි! Say hi! Cheese! Oh! මේ ඉන්නේ අපේ නඩේ උදේ වේ ඉන්නේ. මං අපේ පුංචිට කිව්වා අපි ඔක්කොගෙම වීඩියෝ එකක් ගන්න කියලා පේන විදියට එයා ඉස්සරහා යන හින්දා. ඉතින් එයා කට්ටියව අඳුන්වලා දෙනවා. සමහර ඒවා නම් දාන්න බෑ. සමහර ඒවා මං කපලා අයින් කරා. ඉතින් ඔහොම තමයි මේ තියෙන්නේ අපි බුදෙයියා බීච් ඇන්ඩ් පාක් එකට යන පාර. ඉතින් අපි ගිහිල්ලා බලමු එහි බීච් එක මොන වගේද කියලා. ඔන්න දැන් නම් බීච් එකට යන්න ළඟයි. අපි ගිහිල්ලා බලමු බීච් එක කොයි වගේද කියලා. අපේ එක දෙයක් කියන්න ඕන අපේ බීච් තරම් නම් මෙහෙ ලස්සන නෑ. මෙතන බීච් එකයි පාක් එකයි දෙකම එකට තියෙන්නේ. එහෙනම් එන්නකෝ මං ඔයාලට බීච් එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්නම්. මේ සඳ වුණත් පායාවිත් ඉස්සර වගේ එළිය දුන්නා වුණත් මේ හුලගමත් ආයෙන්තවින් නුඹ ඉන්දිදුන් සිසිල දුන්නා වුණත් පෙර හැමදේම නුඹ නැතිව ලැබුණා වුණත් මේක රැට නුඹ නැතිව තැවෙනා දෙනෙක් හෙට එන රැට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසන්දෝ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයෙනම් රැය අවසන් වේ. හායි. මේ අපි ඇවිල්ලා ඉන්නේ බහරේන් බීච් එකට. ඇත්තටම කිව්වොත් මෙහි බීච් අපේ බීච් වගේ නෙමෙයි. මේක නිකන් හරියට ගඟක් වගේ. ඉතින් පොඩි අයට ඇවිල්ලා සෙල්ලම් කරන්න නාන්න ඔය වගේවත් ඉතින් හොඳයි. හැබැයි මෙහි එක දෙයක් තියෙනවා අපේ මුහුදවල් වල ටිකක් අපිට දුරට යන්න පුළුවන්. ඒ වුණාට මෙහි චුට්ටක් දුර ගියාම මං හිතන්නේ මගේ දනිස ගාවට විතර වතුර පිරුණා. ඉතින් මං ඔයාලට ඒක තව ටිකකින් පෙන්නන්නම් කොහොමද මේකේ ගැඹුර කියලා. මේ ඉන්නේ අපේ අම්මා. ඉතින් එයා කැමරාව අල්ලගෙන එයා ගාවට ගියොත් එයා හරි ලැජ්ජයි. ඉතින් එයා ඉක්මනට අයින් වෙනවා. ඉතින් ඔහොම තමයි බීච් එකට ඇවිල්ලා දවස ගෙවෙන්නේ. නින්හින්සුවා මහ සසරේ හමුවී යුගයෙන් රැවි යුගයේ
yesterday, today, or tomorrow? When did I meet you, my love? Was it yesterday, today, or tomorrow? Irahanda seva, petuman petua, sanasun sayure, susumam helua. Atarin patare viyakila, satanin adama dinua. දවසක එවිත් ළඟටම මගේ මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ නුඹ ළඟ නැතිදා නුඹ ළඟ නැතිදා නුඹ ළඟ නැතිදා නුඹ ළඟ නැතිදා මං කොහේ හරි ඇවිදින්න යනවා නම් මං ඇවිදින්න යන ආසම බීච් එකට. මොකද බීච් එක තරම් නිදහස් තැනක්, මට නිදහස දැනෙන තැනක් මං හිතන්නේ ආයේ තව කොහෙවත් තියෙනවා කියලා. එක්කෝ පන්සලකට යන එක, එක්කෝ බීච් එකකට යන එක තමයි මං කරන්න ආසම දේ. මං යන්න ආසම තැන් දෙක තමයි ඒ. දැන් ඉතින් බීච් එකෙන් අපි ආවා ගෙදර යන්න. හැබැයි අපිට හිතුණා අයිස් එකක් කාලා ගියොත් හොඳයි කියලා. ඉතින් අපි මේ දැන් යන්න හදන්නේ මැක්ඩොනල්ඩ්ස් එකෙන් අයිසුත් අරගෙන ඒකත් කකා ගෙදර යන්න. ඉතින් අපි යන ගමන් මෙයාවත් හම්බුණා. ඉතින් මම දැක්කලේ එයා කිව්වා හායි කියලා. මට ඉතින් කොහොමද පිස්සුනේ. මට ඉතින් බැන කියා. මටත් දැකලා පුරුදුයි වගේ නේ. මේ මැක්ඩොනල්ඩ්ස් එකේ හිටපු අක්කා ලංකාවේ කෙනෙක්. ඉතින් අපේ පුංචි කියනවා එයාව දැකලා පුරුදුයි කියලා. එයා අපේ පුංචි එක කලින් වැඩ කරපු කෙනෙක්. එයාට අමතක වෙලා. ඉතින් මාත් බොරුවට කියනවා මම දන්නේ නැහැ මේ අක්කා මම අදමයි දැක්කේ. මාත් ඉතින් බොරුවට කියනවා මටත් දැකලා පුරුදුයි කියලා. ඒ ළමයා ඔයා වඳුරගෙන. මේ තියෙන අපි මැක්ඩොනල්ඩ්ස් එකෙන් ගත්ත අයිස් එක. දැන් ඉතින් මේකත් කකා මේකේ රසත් බල ගෙදර යන්න තමයි යන්නේ. හීනයක් නොවනා තැනක නුඹ ආදරේ සඟවා හේතුවක් නොවනා දිනක මාහාද ඉකි බිඳලා ගෙවුණු අතීතෙක නුඹේ කතා ඇසෙනවා මෙදා නොහෙළුවදන් නොහේ පාවෙලා ගියා නම නැති භාවයක ආයාචනා නුඹේ නුවන් දිහා ආවරණාරයක හීනෙන් පවා නුඹෙන්න ආරාධනා නම රැඳෙනා ඉමක කොවුල් රැයක මගේ සවන් යොමා මා යනවා නුඹට අරුතක් මවා නොඉන්න මතක සොයා පේනවනේ වීඩියෝ එකක් ගන්න යන මගේ අයිස් එකට මොකද වුනේ කියලා. මං ඔතන අයිස් මුළු ඇඟේම නෑවා. බීච් ගිහිල්ලා අයිස් කාලා ඔන්න දැන් ආයේ ගෙදර ආවා. ඊළඟට බලමු අපි කොහෙටද යන්නේ කියලා. මේක සර්ප්‍රයිස් එකක්. දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න.
ඔන්න ඉතින් බීච් ගිහිල්ලා ඇවිල්ලා වොෂ් එකක් දාගෙන වැඩ ටික කරගෙන ඉන්නේ. දැන් යන්න හදන්නේ අපි ෆාදර් බලන්න. සිංහල අලුත්ම ෆිල්ම් එක ෆාදර් බලන්න යන්න තමයි දැහැස්ති වෙන්නේ. ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. මම දන්නේ මට සේරම වීඩියෝ කරගන්න පුළුවන් වෙයිද කියලා. මොකද මම ඒක තාම අලුත් හින්දා ඒත් අපි පුළුවන් උපරිමයෙන් කරමු. ගිහින් එන්න. එහෙනම් කොහොමම දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. Stay tuned. ඇත්තටම ලංකාවෙද්දි නම් අලුත් ෆිල්ම් එකක් ආපු ගමන් ගිහිල්ලා බලනවා. හැබැයි මෙහි එහෙම බෑ. බහරේන් වලට ලංකාවේ ෆිල්ම් ගේන ෆිල්ම් එක තමයි අපි ගිහිල්ලා බලන්නේ. ඉතින් අපි හරි ආසාවෙන් තමයි ෆාදර් ෆිල්ම් එක බලන්න ගියේ. මොකද හැමෝම ලස්සනයි කියනවා. හොඳයි කියනවා ෆිල්ම් එක. ඉතින් ඒකින්ද අපිත් මාර ආසාවෙන් තමයි මේ ෆිල්ම් එක ආව ගමන් ඒක බලන්න ටිකට් දාගෙන ගියේ. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ බහරේන් වල මනාම වල තියෙන සීෆ් සිනමා හෝල් එකට. ඔක්කොම නම් වීඩියෝ කරගන්න බැරි වෙයි. හැබැයි මට පුළුවන් විදිහට මම හැමදේම වීඩියෝ කරගන්න බලනවා. ෆිල්ම් හෝල් එකට ඇතුළට යන්න එන්ට්‍රන්ස් එක තිබ්බේ අපිට මෙන්න මෙහෙම තමයි. එතන ඇත්තටම හරිම ලස්සනයි. මම ඉතින් චුට්ටක් ලැජ්ජාවෙන් තමයි මෙතන වීඩියෝ කරන්නේ චුට්ටක් සෙනග හිටපු හින්දා. ඉතින් මාර ලස්සන තැනක්. මේ තියෙන්නේ අපිට නොමිලේ හම්බෙන පොප්කෝර්න් බොක්ස් එක. ඉතින් අපි ටිකට් එකක් වෙන් කරගත්තාම අපිට නොමිලේ පොප්කෝර්න් බොක්ස් එකක් දෙනවා. ඒක තමයි ඉතින් ඔය අපි කට්ටිය ගන්නෙ. ඉතින් අපි ඔහම හිමීට ෆිල්ම් හෝල් එක ඇතුළට යනවා. ඇත්තටම මේක තමයි පිටරටකට ගිහිල්ලා මම ෆිල්ම් හෝල් එක බලන පළවෙනි ෆිල්ම් එක. ඉතින් මාර හැපි and මාර එක්සයිටඩ් ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියලා බලනකම් ඉවසිල්ලක් නැහැ ෆිල්ම් එක පටන් ගන්නකම්. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා ෆිල්ම් එක. මේක නෙවෙයි අපි බලන්න ගිය ෆිල්ම් එක. ඉතින් අපි බලන්න ගිය ෆිල්ම් එක පටන් ගන්න ඊළඟට. එහෙනම් බලමු. මිනිස්සු මරණයට කියන්නේ අවසන් නින්ද කියලා. ඒ මිනිස්සුම සමහර වෙලාවට කියනවා ජීවිතේ හීනයක් කියලා. ඉතින් අපිට ෆිල්ම් එක පටන් ගන්න කලින් ස්ක්‍රීන් එකේ දානවා මුකුත් වීඩියෝ කරන්න එපා කියලා. ඒකින්ද මම ලොකුවට වීඩියෝ කරන්න ගියේ නෑ. හරිම ලස්සන ෆිල්ම් එකක්. ඔයාලත් බැලුවේ නැත්තම් දැම්ම ගිහිල්ලා බලන්න. හරිම ලස්සන ෆිල්ම් එකක්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අදට සමු ගන්නවා මෙතනින්. ආයේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට ඔයාලව හම්බ වෙන බලාපොරොත්තු වෙන. එහෙනම් මං ගිහින් එන්නම්. මනුසත් උද්‍යානයේ කඳුලද අසරැල්ලේ සැනයි ඉවිනිල්ලේ අමුවෙමු මොහොතක් අපි පරසතු යායේ අමුවෙමු මොහොතක් අපි පරසතු යායේ දෙව්දුම්මෙන් පින්තාර උනත් සීන විමල් එක ඇසල